අපි ඊළඟට 2014 16 වෙනි MCQ එක බලමු. මෙහෙයුම් පද්ධතියකදී තවත් ක්‍රියාවලියක් ප්‍රධාන මතකයට ගෙනීම සඳහා ප්‍රධාන මතකයෙහි ඇති ක්‍රියාවලියක් ද්විතීකාචයනයට ගෙන යාම ලෙස හඳුන්වනු ලබයි. හරිම සරල ප්‍රශ්නයක්. ඩිරෙක්ට් ක්වෙස්චන් එකක් ඕගොල්ලන්ගේ තියරි වලින්ම අහලා තියෙනවා. හරිද? ඉතින් අපි බලමු මේකට ඇත්තටම ඕගොල්ලන්ට මේ MCQ මේ දීලා තියෙන choices 5 කියවනවට වඩා ඉස්සෙල්ලා ඕගොල්ලෝ මේ වගේ හිස්තැන් පුරවන ප්‍රශ්නයක් නිසා සහ කෙලින්ම හැඳින්වීමකින්ම අහලා තියෙන නිසා මෙතෙන්ට එන්න ඕන වචනේ මොකද්ද කියලා ඕගොල්ලෝ කලින් තීරණය කරන්න. හරිද? මේකේ අහන්නේ ප්‍රධාන මතකයේ ඇති ක්‍රියාවලිය ද්විතීකාචයනයට ගෙන යාම කියන එකනේ. එතකොට මේකට ඕගොල්ලෝ දන්නවා කෙලින්ම ප්‍රතිහරණය තමයි මේ එන්න ඕන වචනය කියලා නේද? ඒ කියන්නේ ප්‍රධාන මතකයේ ක්‍රියායන ද්විතීක මතකයට යවන එකත් ද්විතීක මතකයේ තියෙන ක්‍රියායන ප්‍රධාන මතකයට ගේන එකත් මේ දෙකම මේ ප්‍රතිහරණය කියන ක්‍රියාවලිය නමින් තමයි හඳුන්වන්නේ. එතකොට ප්‍රතිහරණය කියන්නේ මොකක්ද කියලා මම පැහැදිලි කරා. ඊළඟට ප්‍රතිහරණය කරන්න ඕන වෙන්නේ ඇයි කියන දේවල් පිළිබඳ ඕගොල්ලෝ පොඩ්ඩක් මතක් කරගන්න ඕනේ. මොකද මේවා හරි වැදගත් සංකල්ප. මේවයින් ඕගොල්ලන්ගේ පේපර් එකට ප්‍රශ්න හැදෙන්න පුළුවන්. අපි මේකේ තියෙන අනිත් ටිකත් පොඩ්ඩක් බලමු. ඉල්ලුම් පිටු සෑදීම ඩිමාන්ඩ් පේජ්. මොකක්ද ඉල්ලුම් පිටු සෑදීම කියන එක? ඒ නැත්තම් ඩිමාන්ඩ් පේජින් කියන්නේ ඉල්ලුවක් තමයි මේ පේජින් වෙන්නේ කියන එක තමයි මේකේ අදහස. ඒ කියන්නේ මොකද්ද? මොකක් හරි ක්‍රියායනයක් ක්‍රියාත්මක වෙනකොට ඒ ක්‍රියායනයට ඕන කරන පිටුවක් තාමත් ප්‍රධාන මතකයට ඇවිල්ලා නැහැ. එතකොට page fault එකක් එනවා. දැන් අර පිටුව ඕනේනේ ක්‍රියායනයට ක්‍රියාත්මක කරන්න අර පිටුව ඉල්ලනවා. එතන මේ පිටුව තාමත් ප්‍රධාන මතකයට ඇවිල්ලා නැහැ. එතන මෙන්න මේ වෙලාවේදී page fault එකක් වෙන්නේ. එතන මේ page fault එකක් ආවහම operating system එකේ ඒක handle කරන ක්‍රමයක් තියෙනවා. හරිද? එතකොට ඔන්න ඉල්ලුම් පිටුවක් කියලා කියන්නේ ඒක. ඔන්න දැන් ඒ පිටුව ඉල්ලන්න ඕනේ අතත්ත්‍ය මතකයෙන් ප්‍රධාන මතකයට ගේන්න කියලා. එතකොට operating system එකෙන් නැත්නම් මෙහෙයුම් පද්ධතියෙන් high priority signal එකක් අපි ඒකට කියනවා trap signal එකක් කියලා. මේ signal එක generate කරනවා කොම වැඩ නවත්තලා තාමත් ඉක්මනින් අන්න අර පිටුව ගේන්න කියලා ප්‍රධාන මතකයට. අන්න ඒක තමයි demand paging කියලා කියන්නේ. තේරුණාද ඔයගලන්ට? එතකොට හැමතිස්සෙම මුළු process එකටම ඕන කරන පිටු ටික ඔක්කොම ප්‍රධාන මතකයට ගෙනල්ලා තියාගෙන ක්‍රියාත්මක වෙනව නෙමෙයි. අවශ්‍ය පිටු විතරක් ප්‍රධාන මතකයට අවශ්‍ය වෙලාවට ගෙන්නලා ක්‍රියාත්මක කරන එක තමයි මේ demand paging කියලා කියන්නේ. හරිම වටිනා සංකල්පයක්. මොකද එතකොට පුළුවන් වෙනවා ප්‍රධාන මතකය හරි විදිහට භාවිතා කරන්න. ප්‍රධාන මතකයේ ඉද හරි විදිහට ක්‍රියායන සඳහා වෙන් කරන්න. ඊළඟට සන්දර්භ සූචනය. මේ සන්දර්භ සූචනය කියන එක මම 2013 ප්‍රශ්නය කරද්දී විස්තර කළා. ඒක නිසා මම මෙතනදී මේක ආයි විස්තර කරන්න යන්නේ නැහැ. දැන් ප්‍රතිහරණය ගැන මම කියලා දුන්නා. මෙතෙන්ට එන්නේ ප්‍රතිහරණය කියන උත්තරේ කියලා. ඊළඟට අතුරු බිඳුම කියන එක අතුරු බිඳුම කියලා කියන්නේ දැන් අපි එක දිගට මොකක් හරි පාඩමක් උගන්වන්න ඉන්න අතරේ කෝල් එකක් එනවා. නේද? ඔන්න අතුරු බිඳුමක් ඒක. ඒ කියන්නේ එක දිගට ක්‍රියාත්මක වෙන්න ඕන ක්‍රියාදාමයක් අතරමැද නැවත්තන එක තමයි අතුරු බිඳුමක් කියලා කියන්නේ. එතකොට මේ ක්‍රියායන එක දිගට ක්‍රියාත්මක වෙලා තියෙන ක්‍රියාත්මක වෙමින් පවතිනකොට ඒ ක්‍රියායන ක්‍රියාත්මක වෙන ඕඩර් එක වෙනස් කරන්න තමයි මෙන්න මේ අතුරු බිඳුමක් ඇතුළත් කරන්නේ. හරිද? මේ අතුරු බිඳුම හරි වැදගත්. මොකද විවිධ අවස්ථාවල මේ ක්‍රියායන තත්ත්ව මාරු වෙන්න ඕනේ. නේද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම කියන්න ඔයගලන්ට ඩිස්ක් එකක data copy කරන්න දීලා තියෙනවා. වැඩක්. ඩිස්ක් එකකට data copy කරන්න. එතකොට මේ data ටික copy කරලා ඉවරයි කියලා පෙන්වන්නේ අතුරු බිඳුමක් හරහා. මේවා තියෙනවා මුද්දුකාංග අතුරු බිඳුම් කියලා තියෙනවා දෘඩාංග අතුරු බිඳුම් කියලා තියෙනවා. එතකොට මේ මුද්දුකාංග අතුරු බිඳුමක් ගැන මේ මම කියන්නේ ඩිස්ක් එකට data complete වෙලා ඉවර වෙලා. ඔනි input එකක් කරලා ඉවර වෙලා output එකක් කරලා ඉවරයි කියලා කියන්නේ. අන්න ඒ වගේ වෙලාවල් වලට මේ අතුරු බිඳුම් හරහා තමයි ඒ සිග්නල් යොමු කරන්නේ. ඔයගලන්ට මම මෙහෙයුම් පද්ධති වලට විශේෂයෙන්ම මුල ඉඳලා සියලුම කොටස් ඇතුළත් කරලා මෙහෙයුම් පද්ධති දවස් 5ක පන්තියක් අපි පටන් ගන්නවා අප්‍රේල් 21. ඒතර ඔයගලන්ට පුළුවන් WhatsApp group එකක් මම දාලා තියෙනවා ඒ description එකේ.
ඒ WhatsApp group එක හරහා ඒ පන්තියට සම්බන්ධ වෙන්න. ඊළඟට නියමකරණය. නියමකරණය කියලා කියන්නේ දැන් බහුක්‍රමලේඛ මෙහෙයුම් පද්ධතියනේ අපි පාවිච්චි කරන්නේ. බහුක්‍රමලේඛ මෙහෙයුම් පද්ධතියක මයික්‍රෝප්‍රොසෙසර් එක උපරිම කාර්ය සාධනයට ගේන්න. ඒ කියන්නේ maximum utilization එකට ගේන්න නම් හැමතිස්සෙම මයික්‍රෝප්‍රොසෙසර් එකට වැඩ තියෙන්න ඕනේ. ඉතින් එහෙනම් මයික්‍රෝප්‍රොසෙසර් එක idle නොවි තියාගන්න පුළුවන් වෙන්න නියමකරණය කියන ක්‍රියාවලිය හරහා හැමතිස්සෙම CPU එකට වැඩ ගේන්න ඕනේ. නියමකරණය කියන ක්‍රියාවලිය හරහා හැමතිස්සෙම CPU එකට වැඩ ගේන්න ඕනේ. ඒ වගේම waiting time එක ප්‍රමාද කාලය සහ response time එක. මේ response time එකයි waiting time එකයි පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. ඒකට නියමකරණය කියන ක්‍රියාවලිය මෙහෙයුම් පද්ධතිය කරනවා. ඒ වගේ processors අතර හොඳට CPU time එක හුවමාරු කරන්න. ඒ වෙනුවෙන් නියමකරණය කියන එක කරනවා. ඒ වගේම performance improve කරන්න. පද්ධතියේ කාර්ය සාධනය වැඩි දියුණු කරන්න, throughput එක වැඩි කරන්න මෙන්න මේ දේවල් වලට නියමකරණය කියන ක්‍රියාවලිය කරනවා. එතකොට මේකෙදි නියම කාරක වර්ග 3ක් තියෙනවා කියලා මම 2014 15 වෙනි ප්‍රශ්නය කරද්දී ඔයාලට කිව්වා. ඔයගොල්ලෝ ආපහු ඒ වීඩියෝ එකට ගිහිල්ලා ඒ ප්‍රශ්නේදී නියම කාරක ගැන විස්තර කරපු දේවල් ටික බලන්න. එහෙනම් මේ ප්‍රශ්නෙට එන උත්තරේ ප්‍රතිහරණය 3 වෙනි උත්තරේ.